හායි අද හදමුද මාත් එක්ක වැව්සාලියෝ කරි එක. මේ තියෙන්නේ කප්පලා හොඳට හොදලා ගත්තු වැව්සාලියෝ. මේ තියෙන්නේ ලූණු, අම්මිරිස්, කරපිංචා, රම්පා, සුදුලූණු නම් මෙතෙන්ට දාන්න අමතක වෙලා ඒවත් දාන්න. මෙන්න මේ විදිහට හට්ටියක් ලිපේ තියාගෙන මේ විදිහට දාන්න ඕන තෙල් පොඩ්ඩක්. ඒ කරලා අපි කපාගත්ත ලූණු සුදු ලූණු වලට දාන්න ඕන මෙහෙම කෑලි කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, රස අණුවලුණු දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඒ කරලා මෙහෙම සාලියෝ ටික අපි දාගන්න ඕන. දාලා ඒකත් අපි මෙන්න මෙහෙම ලස්සනට කලවම් කරගන්න ඕන. මේ තියෙන්නේ මන් ටෙම්පරාදු කරගත්ත සාලියෝ කරි එක. ඒක කන්න මොනවද දන්නවද මං හදාගත්තේ? මෙන්න මේ විදිහට රසම රස පරිප්පු කරි එකකුත් හදාගත්තා. එහෙනම් තව එන්නම්කෝ වීඩියෝ එකකින්. බයි බයි.